ඔව් යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ සිල්වා ඇරවානා ගැන. සිල්වා ඇරවානා මාළුවෙක් හදන්න ආස නැත්නම් හදන්න ඉන්න හදන්න අයිඩියා එකක් හරි ගන්න කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා කියලා හිතනවා. ඉස්සෙල්ලාම අපි සිල්වා ඇරවානා මාළුව සම්බන්ධව කතා කරද්දී සිල්වා ඇරවානා සාමාන්‍ය අනිත් ඇරවානා මාළුවන්ට වඩා ප්‍රමාණයෙන් ටිකක් වැඩිපුර විශාල වෙන මාළුවෙක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අඩි 3ක් 3.5ක් වගේ සාමාන්‍යයෙන් දික් වෙනවා. සාමාන්‍ය අනිත් මාළුවන්ට වඩා මේ ඇරවානට වඩා ගොඩක් මේ මාළු විශාලයෙන් වැඩි වෙනවා. ඉතින් ඒකෙදි දැන් අපි ලොකු ටැංකියක් මේගොල්ලන්ට අපිට වෙන් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මේගොල්ලන්ට ඉඩකඩ තියෙන අණුව තමයි වතුර ප්‍රමාණය සහ ඉඩකඩ තියෙන අණුව තමයි මේගොල්ලන්ගේ වර්ධනයේ වේගය වැඩි වෙන්නේ. සහ මේගොල්ලන්ගේ නිරෝගීමත්භාවය වැඩි වෙන්නේ වරල් හැදෙන්නේ හොඳ සයිස් එකකට පෙනුමට හැදෙන්නේ මේ නිරෝගීමත් භාවයත් එක්ක තමයි. ඒ වගේම තමයි මෙයාගේ ආහාර සම්බන්ධව අපි කතා කරොත් මෙයාට දෙන්න පුළුවන් අපිට ඉස්සෝ සාලය වගේ මේ ආහාර දෙන්න පුළුවන්. ඒ වගේ තමයි පැලට් ಜಾති උනත් දෙන්න පුළුවන්. මෙයා සාමාන්‍යයෙන් මොන ආහාරය දුන්නත් සාමාන්‍ය ටැංකිය පල් වෙන විදිහට දෙන්න එපා. මොකද හොඳ pH අගයක් තියෙන්න ඕනේ මෙයාගේ මේ වතුර මේ සම්බන්ධව. ඉතින් හොඳ ෆිල්ටරේෂන් එකක් දාලා තියෙන්න ඕනේ. හොඳ ඔක්සිජන් මේ තියෙන්න ඕනේ. නැත්නම් මෙයා අර තියෙන මේ ඇක්ටිව් ගතිය මේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ටැංකියේ උඩ හොඳට කවර් කරලා තියෙන්න ඕනේ. මොකද මේ ඇග්‍රසිව් මාළුවෙක් සාමාන්‍යයෙන් උඩ සාමාන්‍ය බිත්තියක දිගේ කුරුමිනියෙක් හරි මොකෙක් හරි යනවා දැක්කත් ඒත් මෙයා සාමාන්‍යයෙන් උඩ පැනලා ඇටැක් කරන්න වගේ බලනවා. ඒ වගේ ඇග්‍රසිව් මාළුවෙක් ඒ වගේම තමයි ටැංකිය ඇතුලේ වෙන මුකුත් විසිතුරු දේවල් තියන්න හොඳ නෑ. මොකද මේ මාළුවා මේ නෝමල් එකේ ස්ලෝ එකේ හිටපු ගමන් දඟලනවා. ඒ හින්දා තුවාල කරගන්න පුළුවන් ඒවා වැදිලා. ඒ කියන්නේ ටැංකිය තියෙන්න ඕනේ සාමාන්‍ය ඇරවාන හදනවා නම් ඇරවාන 4ක් 5ක් වගේ සාමාන්‍යයෙන් දානවා නම් තියෙන්න ඕනේ අඩි 5යි 2ක වගේ ඒවා ටැංකියක් තියෙන්න ඕනේ. 5යි අඩි 5ක් දිග අඩි 2ක් පළල. ඒ වගේ ටැංකියක්වත් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් අඟල් 8ක වගේ මාළු 4 දෙනෙක්වත් හදනවා නම්. ඒ කියන්නේ ඒ විශාලත්වය සහ මාර කලින් කිව්වා වගේ වතුරයි විශාලත්වයයි දෙකම බලපානවා මාළුවගේ නිරෝගීමත් බව සහ වැඩිීමේ වර්ධනයේ වේගය වෙන්න. මේගොල්ලොත් එක හදන මාළු ගැන අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් මම ගොඩක් YouTube වීඩියෝ වල දැකලා තියෙනවා පීකොක් බාස්ලා ඔස්කලා ඒ වගේ මාළු දාන්න පුළුවන් කියලා. මගේ මතය නම් මගේ අත්දැකීම් එක මම කියන්නේ මගේ මතය නම් මේගොල්ලෝ හදනවා නම් එක තනියෙන් එක හදන්න ඕනේ. එහෙම නැත්නම් 4ක් 5ක් මේගොල්ලොන්ගේ වැරැටිය විතරක් හදන්න ඕනේ. මොකද මේගොල්ලෝ මාංශ භක්ෂක වුණාට මේගොල්ලෝ සාමකාමීව ඉන්න කැමති මාළුවෙක්. ඒ කියන්නේ දැන් අනිත් මාළු දඟලනවා එහෙම වෙනවා. අනිත් එක තමයි මේගොල්ලන්ට වඩා විශාල වැඩි වුණොත් එහෙම අපි ටැංකියට දාන අනිත් මාළුවා මේගොල්ලන්ට කොටන්න හරි මේගොල්ලන් ආහාරයට ගන්න හරි ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ මාංශ භක්ෂක වුණාට මේගොල්ලෝ මාළුන්ට කොටාගෙන එහෙම ඉන්න જાතියක් නෙමෙයි. මේගොල්ලෝ සාමකාමීව ඉන්න තමයි මේගොල්ලෝ මේ බලන්නේ කොයි වෙලාවෙත්. ඔව් ටැංකිය අස්පස් කරද්දී සාමාන්‍යයෙන් අපි වෙන මාළුන්ට නම් ලුණු වතුර ටිකක් එහෙම දාලා තමයි මාළු ටැංකිය තියන්නේ. නමුත් මම නම් ඒක එච්චර අනුමත කරන්නේ නැහැ. මොකද ලුණු වතුර මේ මාළුන්ට එච්චර මේ යෝග්‍ය නැහැ. මොකද ලෙඩ වෙන්න බලනවා නැති රෝග ඉන්න බලනවා. මම නම් ලුණු දාන්නේ ලුණු අනුමත කරන්නේ නැහැ. මොකද මම අත්දැකීමෙන් කියන්නේ ඒ කියන්නේ මගේ මාළු නැති වෙලා තියෙන ඒ වගේ ලුණු වතුර දාලා මේ ඇරවානාලට අපි සාමාන්‍ය ලුණු වතුර දාන්නේ නැහැ දැන්. ටැංකිය අස්පස් කරද්දී. ඒ වගේම තමයි අපි මේ මාළුන්ගේ ගෑනු සතා සහ පිරිමි සතා වෙන්වෙන්ව හඳුනාගන්නේ ගෑනු සතාගේ තල්ල පොඩ්ඩක් කට තල්ල පොඩ්ඩක් ඇරිලා තියෙන්නේ පිරිමි සතාට වඩා. ඒකෙන් තමයි ගෑනු සතාව අපි තෝරගන්නේ. අනිත් එක තමයි පිරිමි සතාව තෝරගනිද්දී යටි තල්ල හොඳටම වැහිලා තියෙන සීට් වෙන්න වැහිලා තියෙන යටි තල්ල. ඒකෙන් තමයි ගෑනු සතා සහ පිරිමි සතා අඳුරගන්නේ. හැබැයි ඒක ලේසි නෑ. ටිකක් ඒ මාළු ගැන හොඳට අධ්‍යයන කරපු කෙනෙකුට තමයි ඒක හොයාගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ප්‍රධාන වශයෙන් මං හිතනවා මේ කරුණු ටික හොඳටම ප්‍රමාණවත් කියලා අරවාන සිල්වා අරවාන මාළුවෙක් හදන කෙනෙකුට. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.